ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මං වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නේ අද නම් මට වැරදුණු පොඩි දෙයක් ගැන. ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලාගෙන ඉන්නකෝ. බලාගෙන ඉඳලා පුළුවන් නම් මට කියන්න මට කොතනද ඇත්තටම වැරදුනේ කියලා. කිරි ටොෆී කියලා කියන්නේ මං කන්න ආසම දෙයක්. ඉතින් මට හිතුණා මෙහි ඩුබායි වල කිරි ටොෆී ගන්නත් නැති එකේ කිරි ටොෆී ටිකක් ගෙදරම හදන්න ඕනේ කියලා. ඉතින් නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවක මිල්ක් මේඩ් ටින් දෙකකුත් අරගෙන මම මේ කිරි ටොෆී ටිකක් තමයි හදාගන්න හදන්නේ. මොකද ඉතින් හැමෝම කියනවා කිරි ටොෆී තමයි කෑම වර්ග වලින් හදන්න ලේසිම කියලා. මමත් ඉතින් පඬිතයා වගේ YouTube එකේ තියෙන වීඩියෝ ටිකක් බලලා එක ඒ වගේ එක අදහස් අරගෙන මේ විදිහට කිරි ටොෆී හදන්න පටන් ගත්තා. පටන් ගද්දි නම් හැමදේම ලස්සනට හොඳටම තිබුණා. ඔයාලා ඒ දැකපු විදිහටම මිල්ක් මේඩ් ටින් දෙකක්ම ගත්තා. වැඩි පෙරේතකමට ගොඩක් කන්න ඕන කරන නිසා. ඉතින් මිල්ක් මේඩ් ටින් දෙකක් අරගෙන ඒකෙන් ආපහු වීඩියෝස් වල තිබ්බ විදිහටම වතුර ටිකකුත් ඒ ටින් එකටම දාලා මේ මිල්ක් මේඩ් මිශ්‍රණයටම එකතු කරා. ඊට පස්සේ මම සීනි වෙනුවට ඒ පාවිච්චි කරේ හකුරු පවුඩර් එකක්. ඉතින් මං ගාව තිබුණ නිසා තමයි මං ඒක දැම්මේ. ඒක දාපු නිසා මේක මේ විදිහට වුණාද නැත්තම් මොකක් වුණාද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ. කොහොම හරි මෙන්න මේ විදිහට පටන් ගද්දි නම් හරියම ලස්සනට හොඳට මං වැඩ ටික කරගෙන ගියා. පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ. දැන් ඔයාලට පේනව නේද මගේ මිල්ක් මේඩ් මිශ්‍රණය ඝන වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මන් අතර කරන්නේ නැතුවම වීඩියෝ වල තිබ්බ විදිහටම එක දිගටම හැඳි ගෑවා. මම ලිපේ ගින්දරත් අඩුත් නැතුව වැඩිත් නැතිව ගානටම තියාගත්තා. ඉතින් එක දිගටම හැඳි ගානකොට විනාඩි 20ක් 25ක් විතර යද්දි මෙන්න මේ විදිහට මගේ මිශ්‍රණය හොඳට ඝන වෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මට කෑම වර්ග හදන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද මම ගොඩාක් කෑම වර්ග හදනවා. අනික මම හදන්න දන්නේ නැති කෑම වර්ගයක් වුණත් YouTube එකකින් වීඩියෝ එකක් බලාගත්තොත් හරි කවුරු හරි මට රෙසිපි එකක් ෂෙයා කරොත් හරි මට ඒ දේවල් හදන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම එහෙම හිතනවා මෙච්චර කාලයකට මම හදපු කෑමක් මට වැරදිලා නැහැ. ඉතින් ওই විදිහට කිරි ටොෆී මිශ්‍රණය ටිකක් ඝන වේගෙන එනකොට මම ඒකට කපාගත්ත කජු ටිකකුත් එකතු කරා. ඒත් එක්කම තමයි වීඩියෝ එකේ තිබ්බ විදිහටම මම බටර් මේකට එකතු කරා. මං හිතන්නේ මෙතනින් පස්සේ තමයි මට වැඩේ වැරදුනේ. ඉතින් බටර් ටිකත් එකතු කරලා මම එක දිගටම මේ මිශ්‍රණය හැඳි ගෑවා. ඒත් අර වීඩියෝ එකේ තිබුණා මං වීඩියෝ එකේ වැරද්දක් කියනවා නෙමෙයි මේ මං හිතන්නේ මට මේකේ පදම හරියට අඳුරගන්න බැරි වෙන්නේ නැති. ඉතින් වීඩියෝ එකේ තිබුණේ මේ මිශ්‍රණය දියාරු එකක් නොවි කැඩි කැඩි වගේ වැටෙන විදිහට එක ගුලියක් වගේ එන තරම්ම වෙනකම් හැඳි ගන්න කියලා තමයි තිබුණේ. ඉතින් මං ඒ විදිහටම කරා. දැන් ඔයාලට මේකේ පේනවනේ. දැන් අර මිශ්‍රණය හොඳටම ඝන වෙලා දියාරු වගේ නෙමෙයි තියෙන්නේ. ඝන මිශ්‍රණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මං ඕක හොඳට තව ටිකක් අඩු ගින්දරෙන් තියලා හැඳි ගාලා අර එක ගුලියක් වගේ වෙනකම්ම තියාගත්තා. ඊට පස්සේ බටර් දාපු අර මගේ තැටියකට දාගත්තා. ඉතින් ඊට පස්සේ මම මේක තුනී කරද්දිත් මට තේරුණා මෙතන මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. මොකද ඒක අර වීඩියෝ එකේ මේ විදිහට තිබුණේ නැහැ. ඉතින් කොතනද කොහොමද වැරදුනේ කියලා මට හිතා ගන්න බෑ. එක්ක මම මේක ඕවර් කුක් කරන්න නැති. නැත්තම් මම සීනි වෙනුවට හකුරු දාපු නිසා මෙහෙම වුණාද මට ඇත්තටම හිතා ගන්න බෑ. කොහොම හරි ඉතින් මම මේ ටික තුනී කරගෙන මේක කෑලි වලට කපා ගන්න මාක් ටික ලකුණු කරගත්තා. ඉතින් කපන වෙලාවෙත්
ටිකක් ඉක්මනට මේක ඝන වෙන බවක් මට දැනුණා. හයිය වෙනවා වගේ මට තේරුණා. ඉතින් කිරි ටොෆි වුණාම සොෆ්ට් එකට තියෙන්න ඕනේනේ. ඉතින් මට එතකොටම තේරුණා මේක හරි ගිහිල්ලා නෑ කියලා. ටික වෙලාවක් යද්දි ඉතින් හොඳටම මේක හයි වෙලා කිරි ටොෆි වගේ නම් නෙමෙයි මේක නිකන් ගල් ටොෆියක් වගේ වුණා. හරිම දුකයි. ඉතින් මේ කරන්න දෙයක් නෑ. පේනවා නේද මගේ කිරි ටොෆි වල සද්දේ කොහොමද කියලා. ඉතින් මේවා කිරි ටොෆි කියන්න නම් බෑ. මේවට අපි ගල් ටොෆි කියලා කියමු. මොකද අනේ මේ වගේ කාට හරි තරහක් තිබුණොත් ගහන්නත් පුළුවන්. ඒ තරම් හයියයි. ඉතින් මන් දන්නේ මොකද උනේ කියලා. පුළුවන් නම් ඔයාලා කියන්න. ඇයි මෙහෙම උනේ කියලා.